හලෝ යාළුවනේ මම කශ්මීරා මම අද ඔයාලට කියන්නේ එන්නේ මොකක්ද දන්නවද අලුත් ටිප්ස් එක මේ ටිප්ස් එක සමහරු දන්න අය ඇති සමහරු නොදන්න අය ඇති ඉතින් මම මේ කියන්නේ නොදන්න අයට දැනගන්න ඉගෙන ගන්න මම කැමතියි මම මගේ ඔයාලත් ලස්සනට ඉන්න බලන්න ඉතින් මොකක්ද දන්නවද කියලා දෙන්නේ අයිබ්‍රෝ එකක් හදන විදිහ අයිබ්‍රෝ හදන විදිහ කීයක විදිහ තියෙනවා නේ සමහරු නූලෙන් හදනවා සමහරට විසරින් හදනවා ඒ දෙකටම කැමති අය ලේසරින් හදනවා නේද ඉතින් මම ඔයාලට කියන්නේ නූලෙන් කොහොමද හදන්නේ කියලා හරිම ලේසියි ඉගෙන ගන්න තියෙන චූටි දෙයක් ඉතින් කවුරුත් මෙන්න මේ විදිහට නූලක් ගන්න තේරෙන්නේ නූලක් ඒ නූල කොහොමද දන්නවද සයිස් එක තීරණය කරන්නේ ඔයාලා ගන්න නූලේ මාපට ඇඟිලි විතර ගලමිල තියෙනවානේ වැලෙන්ට සයිස් එකට මේක කඩාගන්න මෙතන කඩාගන්න ඒ කඩාගෙන මේ නූල් පොටවත් දෙක එකතු කරගන්න හරිද මේ කියා දෙන්නේ ඇඟිලි දෙකකින් අයිබ්‍රෝ එක හදනවා තාලින් වල කියන්න වෙනත් ක්‍රමයකින් කරලා මේක පොදු ඊට පස්සේ මේක මියාපාරයට එයානේ මෙහෙම ගැට ගන්න. මේ ගැටේ අපි ගන්න ඕන අපිට හුරු අතට. ඔයාලට සමහරවිට දකුණු හොඳට හුරු ඇති සමහරවිට වම් හුරු ඇති. මේක හුරු අතේ ඉඳලා ගන්න පැත්ත යනවා. තද කරගෙන ඊට පස්සේ මේක තද කරනවා. ඒක හොල්ලන්නේ මුකුත් කරන්නේ නැහැ. හරිද? මේක ඉස්සරේ වටයක් කරගත්තා. තව වටයක් කරගන්නවා. අඩුම තරම වට 5ක් 8ක් කොහොම ප්‍රමාණයක් ගන්නවා. සමහරවිට මේක අතර පුරුණාන් පස්සේ ගන්න වට ප්‍රමාණය යාලට ආංගලම් කරන්න ඕනේ නැහැ. දැන් පුරුදු වෙන මුල් අය වට 8ක් විතර ගන්න කවන්න නැහැ වගේ. හරිද? ඊට පස්සේ දැන් අපි කිසි කෙනෙක් දන්නේ නැහැ අයිබ්‍රෝ එකක් හදන්න. එයාලා මෙහෙම අරගෙන මේ ඇඟිලි තුඩු වලින් චලනය කරනවා. මේ ආකාරයට ඇඟිලි තුඩු වලින් චලනය කරනවා. මේක තමයි අපිට ඇඟිලි තුඩු වලින් එහා මෙහා කරලා ඇහැබැලි කලවන විදිය. මේක බැරි අයට අයිබ්‍රෝ එකක් නම් හදන්න බෑ. ඉතින් අපි කවුරුත් පුරුදු වෙනවා නම් මේක කරේ. මේක හොඳට ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් වෙලා සාමාන්‍යයෙන් මගේ අයිබ්‍රෝ එක මම හදලා තියෙන්නේ. ඉතින් මේකේ ආයෙත් අලුතෙන් හදන දෙයක් නැහැනේ. මම ඒවට කියා දෙන්නම් අයිබ්‍රෝ එක තියාගන්න හදද්දි කොහොමද යන්නේ කියලා. දැන් මේ ආකාරයට තියෙනවා නම් දැන් මේ හරිය අයිබ්‍රෝස් තියෙනවා නම් මෙතෙන්ට තියාගෙන මෙහෙම තියාගෙන දැක්කද? එහෙම අයිබ්‍රෝ එකේ තියෙන අනවශ්‍ය ලෝම ගස් ටික අයින් කරගන්න පුළුවන්. ආල් කවුරු පුරුදු වුණාද කොහොමද හදාගන්නේ කියලා? ඊළඟ වීඩියෝ එකේ අලුත් ලස්සන ටිප්ස් එකක් අරගෙන එන්නම්. මේක කියලා දුන්නේ නොදන්න අයට. හරිද? නෑ මොකුත් නෑ. බයි.